මංගයෝ අයියෝ අදත් මොකක් හරි වැරද්දක්ද දන්නේ නෝනේ නිකන් ඉඳලා හරියන්නේ නැති ඉඳ මං අලුත් සබන් වගේක් විකුණන්න පටන් ගත්තා ඕ. අන්නාසි සුවඳයි. හොඳට කුණු වතුර වල නෑ වැහැකි. මේ සබන් ගෑවොත් අම්මවයි දුවයි හොයාගන්න බැරි වෙනවා කොහොමදවත්. බලන්නකො සොසේජස් වගේ තියෙන හැටි. ඔව් අය ඉතින් කවුද ගන්නෙ විල්සන්? අනේ නෝනේ ඔයයි මමයි දාන්න බිස්නස් බලන්නකො මිනිස්සු පොර කන්නේ නැද්ද කියලා මේ සබන් ජාතිය ගන්නවා. අයියෝ තාම සබන් බෝල සෙල්ලම් කරනවද විල්සන් මාමේ? මොකක් හරි වැඩ පටන් ගත්තොත් එනවා ඒකට හොම්බ දාන්න. නෑ ගුරුවරුන්ට තේරෙන්නේ නැද්ද මන් දන්නේ ළමයින්ට නිවාඩු කාලෙදි ගෙදර වැඩ දෙන්න. ඒක නෙමෙයි පොඩ්ඩයි මම එක තුල බිස්නස් එකක් පටන් ගත්තා. මාමා එන්න ඕනේ ඒක විවෘත කරන්න. අපි මොනවා හරි පටන් ගත්තොත් අනිත් අයත් ඒකම පටන් ගන්නවා. බය වෙන්න එපා පුතේ මං එනවා ඔක විවෘත කරන්න. හැබැයි එක පොරොන්දුවක් පිට පුතෝ. ඊට පස්සේ මට කරදර කරන්න මේ පැත්ත බලාත එන්න බෑ. අයියෝ ප්‍රශ්නයක් නෑ මං එන්නතු ඉන්නම්. බිස්නස් බලන්න තියා මන් දාගන්නවා. මේ තංගව විල්සන් මාමා පච්ච කොටාගන්නද දන්නේ නේද? මං කියන්නේ ගඩක් අපි කොහොම හරි විල්සන් මාමගෙන්ගේ පච්චයක් කොටමු. හොඳින් නැත්තම් නරකින් හරි කොටමු. පුතේ කිරාට ඔයාද කැම දුන්නේ නැහැ. මම ඉක්මන් කරලා එනවා අම්මේ. ඔයා ඉතින් හැමදාමත් කියන්නේ ඕකනේ. විල්සන් මාමගේට ඉවරයක් වෙච්ච ගමන් මං ඔයාලට කන්න දෙන්නම්. හරිනේ? මොකක්ද සද්දේ? බංගයෝ මොකද්ද මේ කරලා තියෙන්නේ? එපා කිරා ඕක නවත්තන්න. ඕ විල්සන් මාමා අහක යන බාල්දියක් පෙරලා ගත්තානේ. අර බඩේ කොටපු පච්චේ සායමත් ගියත් දන්නේ හරි මට හොඳට ඇහෙනවා. ටිකක් හිමින් කතා කරන්නකෝ. තේරෙන සිංහලෙන් කියන්නකෝ ඔයා දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔයා තම අහනවා. ඔයා දන්නවද මයිකල් පුතා කරලා තියෙන වැඩක් අද? එයා අර පොඩ්ඩවත් එකතු කරගෙන ගිහිල්ලා අල්ලපු ගෙදර විල්සන්ගේ චිත්‍රය ඇඳලා. පොඩි කමටද මෙයාගේ වැඩ? හරි ගණන් ගන්න දෙයක් නෑ. එයාට කියන්න ලාම්පු තෙල් ටිකක් ගාලා ඒක යවා ගන්න කියලා. හැම එකටම ඔයාට නම් hina. හැමෝගෙම බැනුම් අහන්න ඕනේ මමනේ. විල්සන් මාමගෙන් බැනුම් අහන තරමක් අහන්නේ මංනේ. අම්මලාට එයා කවදාවත් බැනලා තියනවද? කිරාගෙන් ඇහුවොත් කියයි. හොඳ වෙලාවට ඔයාට අපේ අම්මත් එක්ක කතා කරන්න බෑ. නැත්තම් ඔක්කොම ඉවරයි. ඒක නෙමෙයි. මේටි. ඔන්න මම ලස්සන රොබෝ බල්ලෙක් හැදුවා. අපේ පුතාට බල්ලෝ බලා ගන්න හැටි මුගෙන් ඉගෙන ගත්තා ඇගේ. නුව නාවන්න ඕනේ නෑ මේරි. කන්න බොන්න දෙන්න ඕනේ නෑ. අපිට කිසි වියදමක් මේ ජාත්‍යන්තර බලු පාසලට ඕගලන්ගේ බල්ලන් ඇතුළත් කිරීම ගැන මං සන්තෝෂ වෙනවා. බල්ලන් වුණත් දාන්න ඕන ජාත්‍යන්තර පාසලකට. එහෙම වුණොත් තමයි බල්ලන්ට වුණත් පිළිගැනීමක් තියෙන්නේ. පොඩ්ඩ බල්ල ඕන දෙයක් කරගත්තාවේ. අපි දෙන්න යන්න. පොඩ්ඩ මං කියන දඩ බලු පන්තිය වරනකම් අපි දෙන්න කොහෙට හරි ගිහලා ජෙල් ගහමු. මෙතෙන්ට වෙලා හිටියොත් අපි දෙන්නත් බල්ලෝ ගන්නට වැටේ. ඔයා කැමතිද බල්ලෙක් වෙන්න? ඒ දඟේ අපි කිලා මෙතන දාලා යන්නේ කලි නෑනේ. කිරා දැන් ලොකු බල්ලෙක්නේ. දඩෝරිස් ලෑස්ති නම් ඉස්සරහට එන්න. සරසෙන් එළබෙන් යා. ඕ පොඩ්ඩ වැඩේ කන පිට හැරිලා වගේ.
පේන්නේ ලොකු විනාශයක් වෙන්න යන්නේ. අය වෙන්න එපා ලොකු අමාරුවක් නෑ යාට. හැබැයි ඉතින් ටික වෙලාවක් යනකම් බල්ලව මෙහෙ තියාගන්න වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ ડોක්ටර්. දවස් මුණක් තියාගන්න. හැබැයි මතක ඇතුව දවසට දෙපාරක් කෑම දෙන්න. අපි යන් අම්මේ යන්න. දොස්තර මාමා හොඳට කිරාව බලාගන්නේ නේද අම්මේ? හැබැයි ටික දවසක් බලු ඉස්කෝලේ නම් යන්න වෙන්නේ නෑ. ඔවා කියලා හරියන්නේ නෑ පුතා. ඔයා කොහමරි විභාගේ පාස් කරන්න ඕනේ. ඒත් අම්මේ අද කාලේ බල්ලෙක් බලා ගන්නවා කියන්නේ ඉසි මිසි වැඩක් නෙවෙයි. ආවට කියටුව කරන්න බෑ පුතා. ඒ වැඩේ හරියන්නේ නෑ. එතකොට අපි සෙල්ලම් කරන්න යන්නේ කොහමද? සෙල්ලම් කර කර ඉඳලම හරියන්නේ නෑ පුතා. ඔයා කොහොම හරි මේ විභාගේ පාස් කරන්න ඕනේ. මොනවා කියනවද මන්දා? මට නම් මුකුත් තේරෙන්නේ නෑ. තාත්තේ ඔයා කොහෙද යන්න හදන්නේ? ඔයාගේ අම්මයි මමයි අපේ ලොක්කලගේ ගෙදර පාටියකට යන්න කියලා හදන්නේ. මයිකල් ඔයා අපි එනකන් පුතා බලාගෙන කෙනෙක් හොයාගත්තද? සමාවෙන්න මේක මයිකල් මහත්තයා ගෙදරද? මං ආවේ යාගේ පුතා දඟියව බලාගන්න. තාත්තේ මං කියන දේ අහන්න. පොඩ්ඩක් මෙහාට නැවෙන්නකෝ. මෙයාට මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවද? එහෙම මුකුත් නෑ පුතේ. මෙයා ඔයාව බලාගන්න ඔය ඇවිල්ලා ඉන්නේ. තාත්තයි අම්මයි කියනනම් කිසි ප්‍රශ්නයක් නෑ. මොන පිස්සුවක් තිබුණත් මං පුතා ඔයා අපි එනකන් දඟ නොකර යන්ටිත් එක්ක ඉන්න. එහෙනම් ඔන්න ඔයා කරන්න ඕන දේවල් ටික මෙන්න මේ කොලේ ලියලා තියෙනවා. ආයි කොටින්නේ. හරි. එහෙනම් බලන්නත් එක තේ එකක් හදන් එන්නකෝ. සීනි අඩුවේ. එහෙනම් අපි ගන්න යනවා. එපා. ඔයා දඟ නොකර හොඳ ළමෙක් වගේ ඉන්න ඕනේ. මේ ලයිස්තුවේ ඉස්සෙල්ලාම තියෙන සෙල්ලම් බඩු ටික හිඳින්න කියලා. මං එකක් කියන්නම්. මට විතරක් එක් කියන්න එපා. අනිත් එක තමයි ඕකේ ලියලා තියෙන දේවල් ඔයා විතරයි කරන්න ඕන. ඔයා ওই සෙල්ලම් බොඩ් ටික හිඳ ගන්න. මට විතරක් ඕක කියන්න එන්න එපා. ඈ නෝනේ මයිකලු සබම් බිස්නස් එක පටන් අරන් අර තියෙන්නේ මගේ වගේම පෙට්ටියක්. පිසුද විල්සන් මේ මනුස්සයාට ඉවෙන් වැඩක් නෑ. මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න එංගලන්තේ නිරීක්ෂකයෝ ගෙන්න ගන්න ඕන. කවුරුත් පේන්නේ නැති වෙලාවෙ හොම්බ දාලා බලන්න ඕන මොකද්ද කියලා. මගේ වගේම පෙට්ටියක් හදලා මාව රවට්ටන්න. මේ මොකද්ද මේ? අනේ සුරකයෝ විල්සන් මාමට අනුකම්පා කරන්න. මුකුත් කරන්න එපා මට. බල්ලා වතුර ගහගත්තා වගේ නෙවෙයි දඟියෝ. සීතල හැදිලා පෙවුලයිද දන්නේ. ඔය ලෙන්ස් හොඳට හොදගන්න. කාලෙකින් ඕකත් හොදගන්නේ. මේ අල පෙට්ටිය මොනවාද දාලා තිබුණේ? මේකේ හැටියට මෙතන තියලා තියෙන්නේ රොබෝ බල්ලෙක් දඟියෝ. කාගේ හරි කටහඬකට අනුව ඌව ක්‍රියාත්මක වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. බෙන්න කනෝ විල්සන් මාමා නේද? බෙන්න කන්නේද? බල්ලා අපි මොනාරි කරන්න ඕන. මේ රොබෝ බාලා මොනා කරනවද දන්නේ මොකක් හරි උඩර වැට්ටියක් දාලා විල්සන් මාමව බීරගමු. එතකොට අපි මොකද දාන්න උප්පල වැට්ටියේ ඈ? අපිට බැරි දාරකෙන් මොන හරි කරන්න. බාරක්සයිස බල්ලා යන්න බල්ලා යන්න. එන්නවා යන්න. ඔන්න එනවා. හරි හොඳ වෙලාවට හරි කී. අනේ මට නම් නිකන් එළව පොල් පෙළුණා වගේ. ඇත්තට වෙන මොනවද පෙනුනේ? මං තවමද දන්නේ අත් දෙක වාගනනේ හිටියේ. මන් දන්නවා. තාත්තා මට මේ ගේන්න නැත්තේ බලුපන්තියේ විභාගෙන් පාස් වෙන්න. එන්න. අපි මේකෙන් සෙල්ලම් කරමු. මේකයි දඟියෝ. ඔයාගේ කටහඬ ඇහුනට මෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයාගේ කටහඬට වැඩ කරන විදිහට අපි කොහොම හරි කරලා මේක හදාගන්න ඕනේ. ඔයාට පුළුවන් ද මගේ ඔළුඩින් පයින්න? ෂා මේ බල්ලෝ එක්කන් ගියොත් එහෙනම් මට බලුපන්තියේ විභාගෙන් නිකම්ම පාස් වෙන්න පුළුවන්. සරසෙන් එලවෙන් යා! කොහමද වැඩ?
ඒක කායා බල්ටිත් ගහනවට. ඔය රොබෝ බල්ලන්ගෙන් වැඩක් නෑ ළමයෝ ගෙදර ගිහින් ඔයාගේ ඇත්ත බල්ලා අරගෙන ආවේ නැත්තම් විභාගේ පාස් කරන්න බෑ. ඇයි? ඇත්ත බල්ලෝ විතරයි අපි මෙතන පිළිගන්නේ. යංගයෝ මෙයාට ජෝති බාති නේද? වෙන්න පුළුවන්. ඒත් බොන්න දෙන්න වෙන්නේ එන්ජින් ඔයිල් තමයි. මූව කොහොම හරි කරලා ඇත්ත බල්ලෙක් කරගත්තොත් හරි. ඇත්ත බල්ලගේ කරේ තියෙන්නේ කරපටියක්. මේ වගේ දෙයක් නෙවෙයි. ඇත්ත බල්ලෝ සෙල්ලම් කරන්න හරි ආසයි. බලමුකෝ. මේක හපන්න. මස් කට්ටක්. කිරත් ගොඩක් කැමති මස් කටු කන්න. කොහොමද නෝනේ අඟ බේරගෙන පාරට බහින්නේ? එන්න ඒ යකඩ බල්ලා පේන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. අර කට්ට හොයාගෙන ඇවිල්ලා පොළව හාරලා වලලන්න. ගඟුලේ ගිලීලා සුවඳ සබංගාලා ගඟුලේ ගිලීලා සුවඳ සබංගා. මෙයාගේ කටු ටික ගලවන්න දැදුවේ. සමාවෙන්න විල්සන් මාමේ. ප්‍රයිවට් බස් එකකට අත වුණා නම් මීට වඩා හොඳයි. යනවා. ඉඳගන්න. දැන් අර කිරා වගේ ඔයා මෙන්න මේ දිගා වෙන්න ඕනේ. දැන් ඕකට බඩගිනිත් ඇති උට මොනවා හරි කන්න දෙන්න ඕනි. බල්ලට විතරක් නෙවෙයි මටත් බඩගිනි. එන්න යන්. ඔය ඔක්කොම ඕනේ නෑ. මේ ටකරන්ට ටිකක් දෙන්න. මගේ පිඟානක් කෑවා. පුදුම බල්ලෙක් නේ. මේකනේ වැඩේ නැන්දේ. මූ යපු කෑම කොහොමවත් කන්න කැමති නෑ. මූ ලේව කාලම් බලන්නකො නැන්දේ මගේ දැන් මූණට වෙලා තියෙන දේ. ඒ මදිවට අපේ කුස්සියේ තියෙන අයිස් පෙට්ටියේ තිබුණු ඔක්කොම කාන්දන් ටික ඇවිල්ලා මුගියන්ගේ. දැක්කනේ මං කිව්වේ. මම දැක්ක පුතේ. ඔයා ගිහින් බලන්න කිරාට කොහොමද කියලා. ඔයාව දැක්කාම ඌට සන්තෝෂ හිතේ. අන්න හරි. මං ගිහිල්ලා මේ ටකරන්ට මගේ මූණ ලෙව කන්න දෙනවා. එතකොට මූණ හොදන්න ඕනෙත් නෑනේ. දොස්තර මම මගේ බල්ලට මොකක්ද වෙලා තියෙන්නේ? මට පේන විදිහට නම් මෝ බල්ලෙක් නෙවෙයි. හොලන් අදින මැෂිමක්. මං ඇහුවේ මේ බල්ල ගැන නෙවෙයි. මං ඇහුවේ කිරා ගැන. වෙලා තියෙන දේ කියන්න මාමේ. ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ හිතට ටිකක් අමාරුයි. මොකද මං ඌව බලාගත්තේ ඇහැක් වගේ. පුතා බය වෙන්න එපා. දැන් එයාට හොඳයි. මං ඔයගොල්ලන්ගේ ගෙදර යාව නවත්තලා ආවේ. කිරාට හොඳයි? ඌ සබන් වගේක් කාලා තියෙනවා. ඇයි ඔය එයාට කන්න දෙන්නේ නැද්ද? මේකයි. මටත් ඉතින් ඔය ගොඩක් වැඩ තියෙන හින්දා වේලක් දෙකක් එහෙම කන්න දෙන්න අමතක වෙනවා. හැබැයි දැන් නම් මම මතක් කරලා කන්න දෙනවා. එහෙනම් මාමේ මං ගිහින් එන්නම්. නෑ. මං ආයි එන්නේ නෑ. මොකද ආයි කිරාට අසනීප වෙන්නේ නෑනේ. මං යනවා. ඔයා වගේ හොඳ බල්ලෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. නාවන්න ඕනේ නෑ, මැක්කෝ ගලවන්න ඕනේ නෑ, බූල් කපන්න ඕනේ නෑ. කොච්චර ෂොක්ද? හැබැයි ඉතින් එකක් තියෙනවා. ඔයා මොනවා කරත් මගේ කිරා වගේ කවදාවත් වෙන්න බෑ. හොඳ පුතා මං හිතුවා මගේ තොප්පිය ඉවරයි කියලා. කොබලන් බොඩිය විතරයිනේ. කමක් නෑ කාරි නෑ.
මොකද මේ දුකෙන් වගේ කෝ බලන්න පච්චියකුත් නැති වෙලා ද කොහෙද කමක් නැහැ මගේ ගෙදර යන් මං සලකන්න අනේ පුතේ මම මූණේ හොදලානේ ආවේ උදේ අපි යන් කිරා කොහෙ ගිහින්ද කිරා මේ මොකද මේ කිරා මා ඔන්න මෙනිකේ ඔයාට කරන්න තියෙන ඔක්කොම වැඩ ටික මේ කොලේ লীලා තියෙන්නේ. අපි යනවා. බය වෙන්න එපා. මම මෙයාව හොඳට බලාගන්නම්. පරිස්සමෙන් තාත්තේ. ඊළඟට තියෙන්නේ ඔයාව නාන වතුර ලෑස්ති කරන්න. ඔයා දඟලන්න නැතුව ඉන්න උනේ. ආපෝ තාම නාවේ නැද්ද මං ඒත් බැලුවා ගඳ මොකද කියලා. ඔව් ඕනකට නාන්න හොඳ නෑ. එහෙම වුණොත් ජලසන්නිය හැදෙන්න ඉඩ තියෙනවා. මොන සන්නිය? යන් ගිහින් කිරාව හොයාගමු. අර ටකරන්ට නෙවෙයි මම වැඩිම ආදරේ කිරාට තමයි. අම්මලා එන්න ඉස්සෙල් කොහොම හරි ඌව හොයාගන්න ඕන. කෝකටත් පොඩ්ඩ මේ දෙකත් අරන් යන්න. මොකද මේ දෙකත් උමනා වෙයි. නෝනාවන්නේ මහත්වරුනි අපි මේ බල්ලා වැඩ කරන හැටි බලමු. මහාචාර්ය ඩොගිසන් මේ බල්ලා වැඩ කරන ආකාරය දිහා බලලා ඒක කොයිතරම් දුරට සුදුසුද නැද්ද කියන එක තීරණය කරાવી. හොඳයි. හැබැයි ඔරිජිනල් බල්ලා වගේ තියෙන්න ඕන. නෝනාවරුනි මහත්වරුනි මේ තමයි මගේ අලුත්ම නිර්මාණය රොබෝ බල්ලා. මුගේ විශේෂත්වය තමයි මූ වැඩ කරන්නේ අයිතිකාරයාගේ කටහඬ ඇහුනොත් විතරයි. ඉඳ ගන්න රොබෝ සිංහෝ හොඳ පුතා වගේ ඉඳ ගන්න. ඉඳ ගන්න බැරිද? එහෙමනම් බිම පෙරලෙන්න කවුරු හරි මන් නැති වෙලා මේක ඇදලා මේ ඔක්කොම වැඩ පිළිවෙල අවුල් කරලා තියෙනවා. ඉඳ ගන්නවා. ඉඳ ගන්නවා. ඉඳ ගන්න කිව්වේ දැන්. මොකෝ මහාචාර්යතුමනි ඉංජිනේරුවන් අතරේ කියමනක් තියෙනවා වැඩ කරන්නේ නැත්නම් ඒක නවත්තලා ටිකක් හිතන්න ඕනේ කියලා. අපි නම් කියන්නේ වැඩක් නැති එක එළියට යවන්න කියලා. ඩංගෝ වැඩේ හරියයිද? බය වෙන්න එපා. පූසන්ට බල්ලන්ගේ ඉව දැන්නාම නිකන් කිචි කැවෙනවා. කිරා ඉන්න තැනට ලං වුණාම මූටත් නිකම්ම කිචි කැවේවි. ඔය මං කිව්වේ බොරුද පොඩ්ඩක්. එතල ලොකු තැනක කිලා කොහමද ඉන්නේ ඩංගෝ? එතකොට අර ඉන්නේ ඔයාද? නෝනාවරුනි මහත්වරුනි මම මේ රොබෝ බල්ලව දැන් ස්වයංක්‍රීය පාලනයට යොමු කරන්නයි හදන්නේ. ඔන්න බලන්න. ඕම තමයි ඉතින් පොඩි අප්සෙට් තියෙනවා. පොඩක් ඉන්න. ඔව් නෝනාවරුනි මහත්වරුනි මේ බල්ලා දැන් පැලට සුසු නුවණ පාවිච්චි කරලා වැඩ කරනවා ඇති. කොනේ අයියෝ ටිකුරිටි මාමලා ඉන්නවද දන්නේ නේද? අර තියෙන ජනේලය අපි හිමිට ළඟට ගිහිල්ලා ඒකෙන් හොරෙන් පැනගමු. සද්ද නැතුව එන්න. හෙමින් එන්න. මට මේ ලෝක දෙයක් පේන්නේ නෑනේ. මේකෙන් පන්න අවුරුදු 10ක් විතර යයිනේ. නගින්න. අතුලට පැනගන්න. කිරා ඉන්න තැනට මෙතනින් යන්න පුළුවන්. මේ ඉන්නේ ඇති. මේ මොකද්ද? ඔය රොබෝ නවතිනවා අනේ මං අදාපේ. පොඩ්ඩෝ අපේ අම්මගේ තාත්තගේ පස්සේ අර ටකරම් බල්ල පන්නනවා. පස්සේ මම එන්න දුවගෙන හම්බෝ අනේ හරියන්නේ මම දන්නවා මෙයා කොහොමද මෙල්ල කරගන්නේ කියලා. කරන්නම් හොඳ වැඩ. එනවා. අනේ පුතේ. දැන් හරි. ඔයා දුවන්නේ යන්න. ඔයා දුවන්න. ඩංගෝ අපේ කිලා. කිරා ඔහොම නැගිටලා වතුර ටික ගසන්න. මගේ කිරා තමයි නියම වීරයා. සමාවෙන් මහාචාර්යතුමා මම තේරුම් කළ දෙන්න මොකද උනේ කියලා. සමාවෙන්න පිසුද? ඔයා නියම වැඩේ කරේ. නියමයි. මොකද්ද නියමයි කිව්වේ? මේ මන්ද රෝබෝ බල්ලාගේ දුර්වලතාවෙන් අපිට හරියටම පෙනුනේ නියම බල්ලා ඔයා එතනට දාපු නිසා ඒකනේ. දැක්ක නේද?
රොබෝ බල්ලට වැඩි ඇත්ත බල්ලන් ගොඩාක් දක්ෂයි කියලා. කිරා තමයි වීරයා. අපේ කොම්පැනි අනවශ්‍ය බලු වැඩකට සල්ලි ආයෝජනය කරන එක ඔයා නිසා වැළකුණා. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. ඒත් අපේ පුතා තමයි මෙතන වීරයා. මට නෙවෙයි තාත්තේ. දෙනවනම් කිරාට තමයි මේ සම්මානෙ දෙන්න ඕන. මොනවා වුණත් ඔයා කිව්ව දේවල් කිරා හොඳට ඇහුවා. ඒ හින්දා මම තීරණය කෙරුවා ඔයා ජාත්‍යන්තර බල්ලන් බලා ගැනීමේ විභාගෙන් පාස් වුණායි කියලා. මෙන්න ඒකට සහතිකේ. හොඳට පාස් වෙලා තියෙනවා. ඕක තමයි කියන්නේ කිරෝ. දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියලා. නේද කිරෝ?